සනත් මහතාගේ සංකල්පයකට අනුව ගණේගොඩ දොළුව උභය විහාරාධිපති සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ උඩ පළාතේ උපප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්තිශ්‍රී සීලානන්ද ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩගම ඥානීස්සර නායක ස්වාමීන් වහන්සේගේ හා අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී විහාරාධිකාරී පූජ්‍ය මීමුරේ සද්ධාවිමල ස්වාමින් වහන්සේගේ අනුශාසනය හා ඓතිහාසික ගණේගොඩ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමරත්න මහතාගේ උපදෙස් පරිදි ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව වෙසක් මස 11 වන දින සවස 6ට ගණේගොඩ ඓතිහාසික ගංගාතිලක රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. දේශකයාණන් වහන්සේ අඹතැන්න පුරාණ බෝධිමළු විහාරාධිකාරී ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද ශාස්ත්‍රවේදී පූජ්‍ය සියඹලාපිටියේ මුදිත ස්වාමින් වහන්සේ රාජපක්ෂ බේකරිය මගින් දෙවන වරටත් සංවිධානය කරන දන්සලක්ද මෙදින සවස පැවැත්වේ. සුදු වතින් සැරසී අබතෙල්ද රැගෙන මෙම මහගු පින්කමට බැති සිතින් ඔබ සැමට ආරාධනා. ප්‍රධාන සංවිධායකත්වය සනත් පවලයින් අධිපති සනත් මහතා ප්‍රමුඛ ප්‍රදේශවාසී තරුණ කැල. බැති පරදායකත්වය ජෝතිෂ්‍යවේදී වෛජී ධනපාල මහතා, ව්‍යාපාරික අනුරුද්ධ බණ්ඩාර මහතා ගණේගොඩ, රාජපක්ෂ බේකරි අධිපති අතුල මහතා, ව්‍යාපාරික ලලිත් මහතා අක්කර 10, නිව් පවසෝන් අධිපති කෝසල මහතා, නිශාන්ත විජේසුන්දර මහතා අක්කර 10, මිනුල් සැලුන් අධිපති පැතුම් මහතා, ඉෂාන් රාජපක්ෂ නාලක කන්ස්ට්‍රක්ෂන් අධිපති නාලක මහතා, මලිත් සංකල්ප පිහිඹියා හේන සේන මහතා අක්කර 10, ලාල් මහතා ගණේගොඩ, ව්‍යාපාරික අසේල මහතා, ව්‍යාපාරික හේරත් මහතා ගණේගොඩ, සචිත්‍ර රාජපක්ෂ, වචිර සම්පත් මහතා, විශ්‍රාමික සෞම්‍යා ගුරුමෑණියන්.